අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. පරණ අයින් කරපු ඩෙනිම් කලිසම් වලින් ඔයාට ලස්සන බෙඩ් ෂීට් එකක් මහගන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියලා දෙන්න හදන්නේ. මේ බෙඩ් ෂීට් එක මහගන්න ඔයාට අවශ්‍ය වෙන්නේ පරණ ඩෙනිම් කලිසම් ටිකක්. මේ සඳහා ඔයාට ඩෙනිම් සායවල උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ මේ වගේ කාඩ්බෝඩ් එකකින් කොටුවක් කපා ගන්න. කැමති ප්‍රමාණයක ඔයාට කොටුවක් කපා ගන්න පුළුවන්. මම මෙතනදී අඟල් 6ක් දිග අරගෙන තියෙනවා. පළල අඟල් 5මාරක් අරගෙන තියෙනවා. දැන් ඊළඟට අපේ ඩෙනිම් කලිසම අරගන්න. අපි මේ කලිසමේ අනවශ්‍ය මෝට්ටු අපලා අයින් කරගන්න ඕනේ. අපිට මෝට්ටු අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කලිසමේ රෙදි කෑල්ල තිබුණාම ඇති. ඒක නිසා මුලින්ම මම මේ කොටස් කපලා අයින් කරගන්නවා. අපිට මේ ඩෙනිම් රෙදි කොටස විතරක් වෙන විදිහට අනිත් කොටස් කපලා අයින් කරගන්න. මේ විදිහට ඒ රෙදි කොටස අරගෙන ඒ රෙදි කොටස කන පිට හරව ගන්න. ඊට පස්සේ අපි ගත්ත කාඩ්බෝඩ් කෑල්ල මේ වගේ උඩින් තියලා පෑනින් වටේටම ඇදගෙන ඉන්න. දැන් ඊළඟට අපි මේ කොටු ටික කපා ගමු. ඔයාට මේ වගේ ඔයාට කැමති ප්‍රමාණයක කොටු කපා ගන්න පුළුවන්. ඇඩේ වෙනස් කර ගන්න පුළුවන්. ඒක ඔයා කැමති විදිහට කරගන්න. ඔයාට අවශ්‍ය බෙඩ් ෂීට් එකේ ප්‍රමාණයට තමයි අවශ්‍ය කොටු ගාන තීරණය වෙන්නේ. ඔයාට රෙදි තියෙන විදිහට කොටු ගාන වෙනස් කරලා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. ඩෙනිම් විවිධ පාට වලින් තියෙනවා. එතකොට ඔයාට මේ පාට මැච් කරලත් මේ විදිහට මහගන්න පුළුවන්. එතකොට එක එක පාටින් කොටු කපා ගන්න. මම මේ බෙඩ් ෂීට් එකේදී කොටු 117ක් කපාගෙන තියෙනවා. අපි දැන් මහන්න පටන් ගමු. මුලින්ම මේ වගේ කොටු දෙකක් අරගෙන හොඳ පැත්ත තියලා අඟල් කාලක මහුම් වාසිය ඉක්ම විදිහට මහගන්න. ඒ ගමන්ම සික්සැක් විදිහට තව පාරක් මහගන්න. දැන් මම මේ විදිහට කොටු දෙකක් මහගෙන තියෙනවා. මේ විදිහටම එක දිගට කොටු 9ක් පළල පැත්තට එන විදිහට මහගන්නවා. අපි මේ හැම මහන කොටුවම සික්සැක් කරගත්තාම ලිහෙන්නේ නැතුව හයියට හිටිනවා. ඒක නිසා මේ විදිහට කරගන්න. දැන් මම මේ විදිහට එක දිගට කොටු වල පාට ගලපලා එක දිගට පටියක් විදිහට මහගෙන තියෙනවා. ඒ විදිහට දිගට පටි කීපයක් වෙන්නම මහගන්න. ඔයාලට බෙඩ් ෂීට් එකේ දිග අවශ්‍ය වෙන විදිහට ඒ වගේ පටි කීපයක්ම හදා ගන්න පුළුවන්. දැන් ඊළඟට මේ පටි දෙකක් අරගෙන හොඳ පිටට හිටින විදිහට තියලා අඟල් භාගයක මහුම් වාසිය හිටින විදිහට මහගන්න. ඒ වගේම දිගටම පටිය තියලා මහගන්න. දිගට මේ විදිහට කරගන්න. මම මෙතනදී දිග තීරු 13ක් අරගෙන තියෙනවා. දැන් අපි වාටිය මහගමු.
අඟල් භාගයක් නවලා තවත් අඟල් භාගයක් නවලා මේ විදිහට දිගටම වාටිය මහගන්න. හරි. අද මම ඔයාලට කියලා දුන්නේ පරණ අයින් කරපු ඩෙනිම් කලිසම් වලින් බෙඩ් ෂීට් එකක් මහගන්න විදිහයි. ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.